FIFA World Cup එකට අඳින ෆුට්බෝල් ජර්සි වල තියෙන මේ පුංචි තරුවල රහස වල දන්නවද? ගොඩක් අය හිතන්නේ මේක නිකන් ඩිසයින් එකක් කියලා. ඒත් ඇත්තටම ඒ හැම තරුවකින්ම කියන්නේ ෆුට්බෝල් ඉතිහාසයේ ලොකුම ඇචීව්මන්ට් එකක්. බ්‍රසීල් ජර්සි එකේ තරු 5ක් තියෙනවා. ඒ ඔවුන් 5 වතාවක් FIFA World Cup එක දිනාගත්ත නිසා ඒ 1958, 1962, 1970, 1994 සහ 2002 කියන අවුරුදු වල. ඒත් බ්‍රසීල් ජර්සි එකේ විතරක් නෙමෙයි. ජර්මනි සහ ඉටලි ජර්සිස් වල තරු 4 ගානේ තියෙනවා. මොකද ඔවුන් 4 වතාවක් වර්ල්ඩ් කප් එක දිනාගෙන තියෙන නිසා. මෙසිගේ ආජන්ටිනා ජර්සි එකේ දැන් තරු 3ක් තියෙනවා. ඒ 2022 වර්ල්ඩ් කප් එක දින්නට පස්සේ. නැත්තම් කලින් තිබුණේ තරු 2ක් විතරයි. ෆ්‍රාන්ස් ජර්සි එකේ තරු 2ක් තියෙනවා. ඊට අමතරව ස්පේන් සහ ඉංග්ලන්ඩ් ජර්සි වල එක තරුව ගානේ තියෙනවා. හැබැයි මේ අතරින් වෙනස්ම කතාවක් තියෙන්නේ උරුග්වේ ජර්සි එකේ. වර්ල්ඩ් කප් එක දිනාගෙන තියෙන දෙපාරක් වුණත් ඔවුන්ගේ ජර්සි එකේ තරු 4ක් තියෙනවා. ඒ 1930 වර්ල්ඩ් කප් එකට කලින් තිබුණු 1924 සහ 1928 ඔලිම්පික් ෆුට්බෝල් ටයිටල්ස් දෙකත් ඔවුන්ගේ ෆුට්බෝල් හිස්ටරි එකේ වර්ල්ඩ් ටයිටල්ස් විදිහට සැලකන නිසා. ඉතින් ෆුට්බෝල් ජර්සි එක තියෙන පුංචි දරුවක් කියන්නේ ලස්සනට දාපු ඩිසයින් එකක් නම් නෙමෙයි. ඒ පුංචි තරුව ඇතුලේ තියෙන්නේ රටක් ලෝකයේ ජයගත කතාවක්. ඉතින් ඔයාලා මේක මීට කලින් දැනන් හිටියද? එහෙම නැත්නම් ඩිසයින් එකක් කියලා විතරද හිතුවේ? ඔයාලගේ උත්තරේ පහලින් කමෙන්ට් කරන් යන්න අමතක කරන්න එපා.